Hi guys, අද අපි යන අපේ තාත්තලාගේ ඉස්කෝලේ ෆැමිලි ඉස්සෙල්ල බැච් get together එකට. ෆැමිලි ඉස්සෙල්ල බැච් get together. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ මම කිව්වේ කියලා? ඇත්තට මන් දන්නෙත් නෑ. මම හිතන්නේ ඉතින් මට කියන්න බැන්නනේ අපි කොහෙටද ගියේ කියලා. අපි ගියේ බලපිටිය කියන්නේ ඔයාලා දන්න නැති මාදුගඟ. දන්න තමයි ලොකේෂන් දාලා තියන්න. අපේ ඉවෙන්ට් එකේ තිබ්බේ මාදුගංගාවමයි මේ මාදුගංග මුහුද රැඳෙන තැන. මොකද අපි පළවෙනිටම තිබ්බේ අපේ බෝට් රයිඩ් එක කියන්නේ මේ මම මෙතෙන්දි වෙච්ච සිද්ධිය කියන්නම්. මුම්මාව කැපුවා කපලා පිටිපස්සට දානවා. ඇත්තටම උනේ එතනදී ඉඩම දුන්නා. එක පේජ් එක ගන්න පුළුවන් 3 දෙනාටයි. කියන්නේ 3 ඇවිල්ලා මට ඉඩම දුන්නා. මට ඊට පිටිපස්සට යන්න. කොහොමද මම දැන් කියන්න අපිත් එක ගිය කට්ටිය. මේ ඉන්නේ මනුරයියා ගාල්ලේ. ඊට පස්සේ මේ ඉන්නේ අපේ අයියා. ඊට පස්සේ මේ ඉන්නේ යෙනුලිය අක්කත් ගාල්ලේ. ඊට පස්සේ මේ ඉන්නේ යෙනුලිය අක්කගේ නංගි දිනුලිත් ගාල්ලේ. කොහොමද අපි ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට යන්න පටන් ගත්තේ යද්දි අපේ යෙනුලියක්කට දැන් මැරෙන්න බෑ කිව්වා. කොහොමද ඊට පස්සේ අපි ලයිෆ් ජැකට් ඉල්ල ගත්තා. මොකද මේ ඇත්තටම මේකේ අඩි 7ක් 12ක් විතර වෙන කිඹුලෝ ඉන්නවා කිව්වේ. බෝට් එකේ දැන් වෙක් තමයි කිව්වේ. මැරෙන්න බෑනේ. කිඹුලෙක්ගෙන් කාලා මැරෙන්න බෑනේ කොහොමද. ඒ නිසා අපි ලයිෆ් ජැකට් දාගත්තා. අයියා ටයිටැනික් වෙන්නේ. Ladies and gentlemen, men and children only. Are you kidding me? Wanted to be treated equal to men? Well, this is how men are treated. Sorry, we don't actually believe in it. Yeah, we do. Come on, we're just as capable as men are. හරි ඊට පස්සේ මම ඔන්න අක්කට ගිහලා ක්ලිප් එකක් ගත්තා. මොකද මේ දැන් තමයි බෝට් රයිඩ් හරියටම පටන් ගන්නෙ. අපි පාලම් අස්සෙන් නැවි බෝට් එකේ ගිය පිළිවෙල දැන් වලට බලන්න පුළුවන්. කුමාරි අපි උදේම ගියාට අවුවසර වැඩි වුණා. ඊට පස්සේ අපි බෝට් එකේ කවර් එක දැම්මා. ඒත් රැටිති මේ දින්නේ ඉස්ස කොටු මේ ඉස්ස මොන රහද කියලා මන් දන්නේ නැහැ. ඕකේ. යාළුවනි ඊට පස්සේ අපි සුද්දෙක්ගේ ගේම් ඉන්නවා. කුමාරයා බැලි සුද්දා අපිව පාස් කරලා ගියා. අපේ බෝට් එකේ ගොඩක් කට්ටිය ඉන්නවනේ. එතකොට ඉතින් අපි ඒගොල්ලෝගේ සේෆ්ටි එක ගැන හිතන්න හින්දා අපි එතන රේස් කරන්න හොඳ නැහැ කියලා තේරුම් අරන් පේනනේ යාළුවනි මගේ S20 වැඩ මේක iPhone වලින් කරන්න හිතන්නත් බෑ. අන්න මගේ එක කාලේ ආවේ iPhone 12 එක. 12 එකේ මම හිතන්නේ නැහැ කොහොමද මෙච්චර zoom එක ඇද කියලා. සමහරවිට මං කෙලින්ම රිජෙක්ට් වෙලා යනවා. ඉතින් මේක කියපුවම මං අපිට ඇස කට්ටියත් එක්කම ෆොටෝස් එහෙම අරගෙන වැව මැද්දට ගියා. වැව මැද්දේ තිබ්බා. කොහොමද බෝට් එක එලවපු එක්කෙනා නම් කිව්වේ එතන තිබ්බේ දෙවිවරු දෙන්නෙක්ගේ පිළිම දෙයක් කියලා. ඔන්න දැන් තමයි හොඳම කෑල්ල පටන් ගන්න. අපි ඊට පස්සේ ගියා මාදුගඟ මැද තියෙන කඩ. අපි ගියා ඒ වගේ කඩේකට. අපි එක්කන් ගියේ අපේ බෝට් එකේ අරන් ගිහපු අයියම තමයි මේ එක්කන් ගියා. අපිට කිව්වා මේ අන්න අර කට්ටියත් ඇඹිලි බොනවා ඔයාලත් බොන්න. අපිට නැද්ද පොඩි මගඩින් පාරක් දැම්මා. ඉතින් අපිත් එන ගහන්න වගේ තිබහින් හිටියේ. ඉතින් කඩේට ගිහිල්ලා තැඹිලි එකක් එහෙම ගැහුවා. වැඩේ කියන්නේ මම මොනවද බිව්වේ නැහැ. තව තිබ්බා හරි බීමයක් මට එතන මාදුගංග හරි තියෙන ගෙඩි ජාතිය මම ඊයේ ෆොටෝ එකක් දාන්න මට දැන් ඒක මතක නැහැ. හරිද? අපි ඒකට කිව්වේ පණු බීමක් කියලා.
කට්ටියකින් පණු බීමක් බිව්වා මගේ ස්ටිකයක් ඇද මගේ ස්ටික දාන්න මට ඉතින් කරන්න උනේ කට්ටිය ඔක්කොම ගන්නකම් බඩු අදින එකයි සල්ලි දෙන එකයි යෝව තමයි මේ මොකද මම බෝට් එක පිටිපස්සෙම නිරි බෝට් එක පිටිපස්සේ ගාව තමයි නිකන් කඩේට එන තැන වගේ එක තිබ්බේ මට කට්ටියට බඩු අදින එකයි ඕව තමයි කර කර ඉන්නුනේ මට වීඩියෝ ගන්න හම්බුන්නේ නැහැ යාළුවනේ මං යෙනුඩියක් වගේ කැත ෆෝන් එකකින් ගත්ත වීඩියෝ එකක් තමයි තියෙන්නේ යෙනුඩියක් thank you හැබැයි මට නැත්තම් මුකුත් දාන්න වෙන්නේ නැහැ ඔව් thank you ඊට පසන්න කට්ටේ එක ආස්සවලට ගිහිල්ලා ආයත් හොටෙල් එක පැත්තට ආවා. අයියා නැවිලා ගන්න. හරහටත් ගන්න පළලටත් ගන්න දිගටත් ගන්න ගහලා ඉවරද? අනයක් ඉක්මනට ගන්න ලස්සන තට්ටයෝ 9 දෙනෙක් ඉන්නවා ඉතුරු ටික part 2 එකේ එහෙනම් ඊළඟ vlog එකකින් set වෙමු ඔය ඇප්‍රීෂিয়েට් කරාම මේ ඔක්කොම බඩ ගහලා